V4 YouTube channel එකට ඔගොල්ලෝ නැවතත් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් දැන් මම ඔයාලට කියන්නේ research student 2027 වලට apply කරන්න ඕන අයට තියෙන්න ඕන requirements මොනවාද, අපිට හම්බෙන benefits මොනවාද, සහ ඒ application form එක කොහොමද අපි submit කරන්න ඕනේ කියන දේවල් පිළිබඳව විස්තර. ඉතින් අපි 1992ට අප්‍රේල් 2ට පස්සේ ඉපදුන කෙනෙක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ වෙනකොට අවුරුදු 35ට අඩු කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් අපි 4 years degree එකක් තියෙන්න ඕනේ second class upper එකක් එක්ක. හරි master degree එකක් ඒ relevant field එක අපේ recognized university එක හරි higher education institute එක. ඒක under UGC තියෙන්න ඕනේ. ඉතින් ඊට පස්සේ අපේ GCA level English language එක C එකක් තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම basic language එක basic Japanese language knowledge එකක් තියෙන එක අපිට අමතර advantage එකක් වෙනවා. ඉතින් අපි government sector එකේ employee කෙනෙක් නම් දැනට අපි application form එක submit කරන්න ඕනේ through head of the institute. ඒ කියන්නේ අපි යුනිවර්සිටි ඉන්නවා නම් අපේ ඩීන් හරහා එන්න ඕන. අපි යුනිවර්සිටි එකේ ඉන්නවා නම් අපේ ඇඩිෂනල් ඩිරෙක්ටර් හරි ඩිරෙක්ටර් ජෙනරල් හරහා හරි මේ අපේ ඇප්ලිකේෂන් ෆෝම් එක අපිට දාන්න ඕනේ. ඉතින් අපිට ෆීල්ඩ් ඔෆ් ස්ටඩි සිලෙක්ට් කරද්දී අපි අපේ රිසර්ච් කරපු රිලේටඩ් ෆීල්ඩ් එක දානවා නම් හොඳයි. ඊට අමතරව කියන්න ඕනේ දැන් එන්ටර්ටේන්මන්ට් ආර්ට්ස් තියෙන්නේ ඒ වගේ දේවල් වලට මේ ස්කෝලර්ෂිප් එක රිසර්ච් ස්ටුඩන්ට්ස්ට දෙන්නේ නැහැ. ඉතින් අපිට සාමාන්‍යයෙන් allowance එක හම්බෙන්නේ 1,45,000යි. ඊට අමතරව අපිට මේ ටිකක් රෙසිඩෙන්ෂල් ඒරියාස් වල ඉන්නවා ඕසාකා ටෝකියෝ වගේ. එතකොට අපිට 2,000ක 3,000ක ඇඩිෂනල් allowance එකක් හම්බෙනවා. අපේ ටියුෂන් ෆී එකට අමතරව තමයි අපිට මේ ගාන අපේ අතට හම්බෙන්නේ. එතකොට අපේ එන්ට්‍රන්ස් එක්සැමිනේෂන්ස් වලට ඒ තියෙන හැම දෙයකටම ඒගොල්ලන් අපිට ඒගොල්ලන් ඒක බෙයා කරනවා. අපේ අතට හම්බෙන ගාන තමයි මේ ගාන. ඒකෙන් අපිට අපේ accommodation පිළිබඳව දේවල් cover කරගන්න වෙනවා. ඉතින් ඊට පස්සේ අපි ජපාන් වලට යන්න ඩිග්‍රී එක ඉවර කළා ජපාන් වලින් එන්න අපිට එයා ටිකට්ස් දෙනවා. ඒ වගේ ගොඩාක් benefits අපිට MEC scholarship එකෙන් හම්බෙනවා. අනික MEC scholar කෙනෙක් ඉන්නවා කියන්නේ යුනිවර්සිටි එක. ඒ යුනිවර්සිටි එකටත් ගොඩක් benefits තියෙන නිසා ඒගොල්ලෝ අපේ යුනිවර්සිටිස් වලට ගන්න කැමති. ඉතින් ඒ වගේ පොඩි දේවල් ටිකක් තියෙනවා. කාටද ඇප්ලයි කරන්න බැරි ඒ වගේ පිළිබඳව විස්තර තියෙනවා. ඔයගලන්ට මේක කියවලා තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට පාස් පේපර්ස් පිළිබඳව විස්තර ඕන නම් මේ ලින්ක් එක ක්ලික් කරාට පස්සේ ඕගලන්ට ඒ පිළිබඳව විස්තර ගන්න පුළුවන්. කොහොමද රිසර්ච් ස්ටුඩන්ට්ස්ට ජැපනීස් පේපර් එකයි ඉංග්ලිෂ් පේපර් එකයි තියෙන්නේ කියන එක පිළිබඳව විස්තර. ඊට පස්සේ මම ඇප්ලිකේෂන් ෆෝම් එක ගැන කතා කරන්නම්. මේකෙත් ඩෙඩ්ලයින් එක තියෙන්නේ 18th May. අනිවාර්යෙන්ම ඊට කලින් දාන්න. මොකද අපි ඉන්ස්ටිටියුට් එක වැඩ කරනවා නම් අපි හෙඩ් හරහා යද්දි ටිකක් ඒක ප්‍රොසෙස් එකක් තියෙන නිසා පරක්කු වෙයි. ඒක නිසා අනිවාර්යෙන්ම ඕගොල්ලන් ඒක ටිකක් කලින් දාන්න වග බලා ගන්න. ඉතින් මේ විදිහට අපි ඇප්ලිකේෂන් ෆෝම් එක ක්ලික් කරන්න ගියාම සයින් ඉන් වුණාට පස්සේ ඔයාට පෝස්ට් ග්‍රැජුවේට් කියලා සිලෙක්ට් කරාට පස්සේ ඔයාට මෙතනින් මාස්ටර්ස් කියලා සිලෙක්ට් කරලා කන්ටිනියු කරාම මේ වගේ අපි මම දැන් දාලා තියෙන නිසා ඩීටේල්ස් එනවා. එතකොට පර්සනල් ඩීටේල්ස් අහලා තියෙන ඔක්කොම අර විදිහම තමයි. ඒක ෆිල් කරන්න තියෙන විදිහම තමයි. එතකොට ඔයා ඇකඩමික් ප්‍රොෆෙෂනල් ගත්තාම ඔයාගේ ඩිග්‍රී බේසික් ඩිග්‍රී එක තියෙන නිසා එතකොට ඒක කොච්චරක්ද අවුරුදු ගාන කොච්චරක්ද මොකක්ද ඔයාගේ ක්ලාස් එක GPA එක කොච්චරක්ද ක්‍රෙඩිට්ස් කොච්චරක් කම්ප්ලීට් කරලා තියෙනවද මේන් සබ්ජෙක්ට්ස් මොනවද එතකොට එක සබ්ජෙක්ට් එකක් නම් මේන් සබ්ජෙක්ට් එකක් දාන්න පුළුවන් නැත්නම් ඔයාට ජෙනරල් කරපු කෙනෙක් නම් සබ්ජෙක්ට් කීපයක් දාන්න පුළුවන් එතකොට ඔයාගේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එක අප්ලෝඩ් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාට මොනවා හරි ඇකඩමික් ක්වොලිෆිකේෂන්ස් තියෙනවා නම් ඒක ඉයස් දැම්මොත් ඔයාට ඒක ඩිග්‍රී එකක්ද ඩිප්ලෝමා එකක්ද වගේ දේවල් එනවා. ඒවත් එන්ටර් කරන්න. ඊට පස්සේ මොනවා හරි ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්ස් තියෙනවා නම්
ඒක ඉයර්ස් කරොත් ඔයාට ඒ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්ස් ටික එන්ටර් කරන්න එනවා. ඒක දැන් එහෙම දෙයක් නැත්තම් ඔයාට නෝ කියලා සිලෙක්ට් කරලා දාන්න ඕනේ. ඊට විස්තර එනවා. දැන් ගිය සැරේ නම් ඔයා මොකක්ද පර්මනන්ට් පොසිෂන් එකක්ද ගන්නෙ වගේ ඩෙසිග්නේෂන් එක මොකක්ද කොයි කාලේ නම් කොයි කාලෙටද ඩිපාර්ට්මන්ට් එක මොකක්ද මිනිස්ට්‍රි එක මොකක්ද වගේ විස්තර අහනවා. ඉතින් මේ වගේ සෙමි ගවර්න්මන්ට් නම් වැඩ කරන්නේ ප්‍රයිවට් නම් වැඩ කරන්නේ ඒ වගේ ඕනම ඩීටේල් එකක් මේකේ එන්ටර් කරන්න පුළුවන්. ඒතර ඔයාට ප්‍රීවියස් එම්ප්ලොයිමන්ට් මේක මේ දැන් කරන කරන්ට් ජොබ් එකට අමතරව ඔයා කලිනුත් තැනක වැඩ කරා නම් ඒ විදිහටම මේකේ ඉයර්ස් දැම්මහම ඒ පිළිබඳව විස්තර දාන්න එනවා. නෝ කිව්වොත් ඔයාට ප්‍රශ්නයක් නැහැ. ඒතර ඔයාට මොන හරි රිසර්ච් පබ්ලිකේෂන්ස් තියෙනවා නම් ඒක ඉයර්ස් කියලා දැම්මට පස්සේ රිසර්ච් පබ්ලිකේෂන් එකේ පර්ටිකියුලර් මේ මොනවාද මේ පබ්ලිකේෂන් පේපර් එකයි ඒකේ ඩීටේල්ස් එන්ටර් කරන්න පුළුවන්. ඒක ඔයා නෝ කියලා දැම්මොත් ඊළඟට අන්තිම එකට අහන්නේ ඔයාගේ English proficiency එක do you have passed any examinations for English language GC O level එතකොට ඔයාගේ details enter කරන්න ඕනේ GC A level එතකොට ඔයාගේ details enter කරන්න ඕනේ 2018 ඔයාගේ grade එක select කරන්න ඊට පස්සේ ඔයාගේ documents වල වගේ paper research sheet එකේ PDF format එකෙන් on IELTS TOEFL medium of the degree එතකොට මේකෙත් අර විදිහටම applicants should apply for the field of study they majored in an university or it's related to fields moreover the field of study applicant will be able to study and research in graduate course at Japanese university. ගන්නට පෙන්නුවේ දැන් අපි හිතමු අපි කරලා තියෙන organic chemistry දාන්න පුළුවන්. ඔයා ඒකට කැමති නම් කරන්න. ඊට අමතරව ඒකට related ඒවා natural products chemistry. synthetic chemistry එහෙම නැත්නම් ඔයා ඊට අමතරව analytical chemistry වගේ ඒ ටික ඔයා දැම්මට පස්සේ ඔයාව next එකට එනවා. එතකොට මෙතනදී scholarship by the Ministry of Higher Education have you ever been nominated for the no කියලා දැම්මට පස්සේ ඔයාගේ institute එකේ head ගෙන් certificate එකක් මෙතන ඒකේ ෆෝමැට් එක ඔයාට පෙන්නනවා. ඒ ෆෝමැට් එකෙන් තමයි මේක අරගෙන ඒක PDF කරලා තමයි මෙන්න මෙතෙන්ට දාන්න ඕනේ. ඒක දැම්මට පස්සේ තමයි ඕගලන්ට agree වෙලා above terms and conditions කෙනෙක් කරලා මේක finalize කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා undergraduate එකේ graduate එකේ application form එක fill කරන විදිහ සහ ඒ criterias ඔයගලන්ට හොඳටම පැහැදිලි ඇති කියලා. දැන් application form එක දැම්මට පස්සේ ඊළඟට තියෙන procedures ගැන මම අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් ඔයගලන් කොහොමද මේක ලබා ගන්න කටයුතු කරන්න ඕනේ කියන එක පිළිබඳ වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම අරගෙන එන්නම්. exam එකට ලෑස්ති වෙන විදිය, interviews වලට ලෑස්ති වෙන විදිය, ඊට පස්සේ මොනවද ඔයගලන්ට කරන්න තියෙන්නේ වගේ දේවල්. ඉතින් එතකන් අපේ V4 YouTube channel එකත් එක්ක රැඳිලා ඉන්න.